எல்லாருக்கும் வணக்கம். අයිබෝවන් හැමෝටම. ඔන්න අද අපි ඉගෙන ගන්න යන්නේ සමාන පද වලට දෙමළෙන් කියන්නේ කොහොමද කියලා. සමාන පද. ඔත්ත කරත්තු සෝට්හල්. ආහාර වලට අපි කියනවා උණව් සාපාඩු. ඒ කියන්නේ උණව් කියන දෙමළ පදයට සමාන පදයක් තමයි සාපාඩු කියලා කියන්නේ. මේ දෙකේම සිංහල තේරුම ආහාර, නූල්, පුත්තහම්. පුත්තහම් වලට කියන සමාන පදයක් තමයි නූල්. පොත, හඳ. හඳට අපි කියනවා සන්දිරන්, නිලා, පුතා. පුතාට මහන් කියලා කියනවා, පුත්තිරන් කියලා කියනවා. ඒ කියන්නේ මහන් කියන එකට සමාන පදයක් තමයි පුත්තිරන් කියලා කියන්නේ. මලට සමාන පද දෙක තමයි පූ, මල. කැලයට අපි කියනවා කාඩු කියලා. තවත් සමාන පදයක් තමයි වනම් කියලා කියන්නේ. පාඩසාලේ, විද්‍යාලයම්. මේ දෙකටම අපි සිංහලෙන් කියන්නේ පාසල කියලා. ඒ කියන්නේ පාසලට කියන සමාන පද තමයි විද්‍යාලයම්, පාඩසාලේ. ඇත්ත, උන්මෙයි, මේ. කෝවිලටත් අපි සමාන පද දෙකක් මෙතන තියෙනවා. ආලයම්, කෝයිල්. දුකට කියනවා තුන්පම්, කවලේ. ගඟට කියන්නේ ආරු. තවත් සමාන පදයක් තමයි නදී කියලා කියන්නේ. මෙතන මෙන්න මේ ආරු කියන එකේ ආරු කියලා අපි ඉලක්කමකුත් තියෙනවා 6. 6ට අපි කියන්නේ ආරු කියලා. දැන් ගඟ කියන එකයි ඒ 6 කියන ඉලක්කමයි වෙනස් වෙන්නේ මෙන්න මේ රුව එකේ. මේරු යන්නාවතින් ආරු ගඟ, අනික් යන්නාවතින් ආරු 6 කියලා තමයි කියන්නේ. දවසට අපි කියනවා තිනම් කියලා. තවත් සමාන පදයක් තමයි නාල් කියලා කියන්නේ. මෙන්න මේ විදිහට තමයි සමාන පද වලට දෙමළෙන් කියන්නේ. ඔන්න ඉතින් මේ වගේ වීඩියෝ තවත් ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන්. මේ channel එක subscribe කරලා තියාගන්න.